හෙලෝ ළමයි, වෙල්කම් බැක් ටු මයි YouTube channel. තවත් දේ vlog එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද නම් අපිට කැම්පස් එකේ නිවාඩු දවසක්. එන්නකෝ ඉතින් මගේ නිවාඩු දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. මේ දවස් ටිකේ නම් මාතරට වැස්ස, අදත් පොඩ්ඩක් වැස්ස එන්න වගේ අඳුරු කරලා තමයි තිබ්බේ. වැස්ස කියලා බලන්න නැතුව අපි මේ දැන් ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. යාළුවෝ එනවා කියපු වෙලාවට කලින් අද මම ටවුන් එකට ගියා. අද අවුවත් නැති නිසා පොඩ්ඩක් බීච් එකට යන්න ඕනි කියලා හිතාගෙන. පොඩි වෙලාවකට හරි මෙහෙම ඇවිත් මොහොත දිහා බලන් ඉන්න නම් මම හරිම ආසයි. යාළුවෝ එන්න ටිකක් පරක්කු වෙච්ච නිසා ඔන්න ඉතින් අද මට වෙලාවක් හම්බුණා පොඩ්ඩක් බීච් එකට ඇවිත් ඉන්න. ඔන්න ඉතින් හැමදාම වගේ එනවා කියපු වෙලාවටත් පැය භාගයක් විතර පරක් වෙලා ඔන්න යාළුවෝ ටික නම් ආවා. ඔන්න ඉතින් යාළුවාට ට්‍රවුසර් එකක් ගන්න ඕනේ කියපු නිසා අපි මාතර අලුතෙන් ඕපන් කරපු සමගියකට තමයි මේ ආවේ. ෂොප් එක ඇතුළට ආවම අපි ගන්න අපු දේත් අමතකයි මේ වගේ ලස්සන කියුට් දේවල් දකිද්දි. ෂොප් එකේ ඔෆිස් වෙයා, කැෂුවල් වෙයා ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඒත් ඉතින් යාළුවාට හිතට හරියන ට්‍රවුසර් එකක් නම් හොයාගන්න බැරි වුණා. කොහොම හරි ටවුන් එක පුරාම ඇවිදලා ෂොප්ස් 5කට විතර ගිහිල්ලා අන්තිමේදී ට්‍රවුසර් එකක් හොයාගත්තා. අපි ආයම හවස කැම්පස් එකට ආවා. අද හවස ඉතින් ලස්සන ඉවෙන්ට් එකක් තියෙනවා කැම්පස් එකේ. අපි දැන් ඒක බලන්න යන්න කියලා තමයි කැම්පස් එකට ආවේ. මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ රුහුණේ සයන්ස් ෆැකල්ටි එකේ. ඉවෙන්ට් එකේ නම තමයි තීර්ථ. කාලෙකින් කරපු ලස්සන වැඩක්. ඉතින් ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහට. හවස් වෙද්දි නම් ඉතින් කැම්පස් එක හරිම ලස්සනයි. මේ වගේ ලස්සන දවසක නුග ගහ යට ඉවෙන්ට් එකක් බලනවා කියන්නේ ඒක ඉතින් වෙනමම වයිබ් එකක්. කැම්පස් ජීවිතේ හරි ලස්සන දවස් තමයි මේ විදිහට ගෙවිලා යන්නේ. තව ඉන්න තියෙන්නේ ටික කාලයයි කියලා මතක් වෙද්දි නම් හරිම දුකයි. අපි වැකේෂන් එහෙම ඉවර වෙලා කාලෙකින් තමයි රුහුණේ මේ විදිහේ ඉවෙන්ට් එකක් ඕගනයිස් වුනේ. මේ ඉවෙන්ට් එක වෙනස්ම තීම් එකකට තමයි ඕගනයිස් කරලා තිබ්බේ. එන්ට්‍රන්ස් එකත් මේ විදිහට ලස්සනට ඩිසයින් කරලා තිබ්බා. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්නකෝ. වැඩේ ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. Katawa
ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගෙවිලා ඉවර වුණේ. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩාක් ආදරේ.